මාසේ අන්තිමට සල්ලිද මේ කතාව මැද පෙරදිග දුක් විඳින රට ගිය හැම සේවකයෙකුගේම සේවිකාවකගේම කතාවයි. තරුණ කාලේ ගෙවී යනවා මැද පෙරදිගනේ රට ගිය සේවක සේවිකාව දුක් විඳිනවානේ. අපේ දුක දන්නේ කවුද මේ වැලි කතරේ හිනාවක් මුවේ තිබුණත් කඳුළුයි හදවතේ. දෙමව්පියන්ට සහෝදරයන්ට ඕනේ අපේ සල්ලිනේ. අපි කෑවද බිව්වද කියලා කවුරුත් නෑ අහන්නේ. පැය ගණන් වැඩ කරලා ගතේ සවිය දිය වෙන්නේ. අපේ දුක සැප නොදැනයි ගෙදර අය හිනැහෙන්නේ. මාසේ අන්තිම ලංගුනාම සල්ලියවද අහනවා. නුඹ කෑවද නුඹ හොඳින්ද කිසිවෙක් නෑ අහනවා. අපි එවන හැම රුපියල කලේ කඳුළු තියෙනවා. අපේ ජීවිතේ දිය වෙලා ගෙදර සිහින හැදෙනවා. අපිටත් හදවතක් තියෙනවා. තනි කමෙන් රෑ පුරා කොට්ට තෙත් කර හඬනවා. අපේ සල්ලි විතරක්ද නුඹලාට වටින්නේ. අපි මැරුණොත් එදාටද අපේ දුක දැනෙන්නේ. රතුණු වීදියේ යන හැම පියවරක් ගානේ පිච්චෙන දෙපා වගේම හදවතත් දැවෙනවානේ. ගෙදර අයගේ හඬක් අහන දුර කට නැගත්තත් කවදාද සල්ලිය වන්නේ ඒ වචනයම ඇහුණත්. පුංචි කාමරයක හිරවෙලා සිහින ගොඩක් දකිනවා. අම්මාගේ උණුබත් කටක් මතක් වී හඬනවා. අපෙම කියලා ගෙයක් හදන්න දහඩිය වගුරනවා. ඒත් අපේ ජීවිතය ලස්සන කාලය නැති වෙනවා. මාසේ අන්තිම ලංගුනාම සල්ලියවද අහනවා. නුඹ කෑවද නුඹ හොඳින්ද කිසිවෙක් නෑ අහනවා. අපි එවන හැම රුපියල කලේ කඳුළු තියෙනවා. අපේ ජීවිතේ දිය වෙලා ගෙදර සිහින හැදෙනවා. සල්ලියවන්නම් මම ඒතක වරක් ගහන්න. මගේ දරුවෙන් උඹ හොඳින්ද ආදරයෙන් පවසන්න. අපිට ඕනෑ ධනය නොවෙයි සෙනෙහසේ වචනයක්. මේ වැලි කතර මැද ජීවත් වෙන්න එකයි ලොකු හයියක්. ගුවන් තොටුපලේ වෙන්ගුණු දවස තවම මතකයි. ඉක්මනින් එන්න කිව්ව මුහුණු අද හරිම වෙනස් වෙයි. ගෙදර සක්පට අපි මෙහෙ දුක් ගිනි අතර දවෙනවා. අපේ දහඩිය නුඹලාගේ හෙට දවස ලස්සන වෙනවා. මාසේ අන්තිම සල්ලි නොවේ අපි ගැනත් සොයන්න. අපි කෑවද අපි බිව්වද ආදරේ නහන්න. රට ගිය හැම හදවතක්ම ගෙදරටයි කැහෙන්නේ. ජීවත් වෙලා ඉන්න කල් අපේ වටිනාකම දැනගන්නේ. සල්ලි විතරක්ද නුඹලාට වටින්නේ. අපි මැරුණ දවසටද අපේ දුක තේරෙන්නේ.